ලෝකයේ උතුර දකුණ මාරු වෙනවා කියලා කිව්වම ඒ මොකක්ද කියලා ඔබ හිතන්නේ නැති. ඔව්. පෘථිවියේ චුම්බක උත්තරද්‍රවය වසර 190ක පමණ කාලයක් කැනඩාව ආශ්‍රිත ප්‍රදේශයේ තිබුණත් ඒක දැන් නිල වශයෙන් රුසියාවේ සයිබීරියානු කලාපයේ දෙසට වේගයෙන් ගමන් කරමින් තියෙනවා කියලා නවතම වාර්තා සනාථ කරනවා. ඇමරිකාවේ සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය සහ බ්‍රිතාන්‍ය භූවිද්‍යා සමීක්ෂණ ආයතනය මගින් නිකුත් කරන ලද ලෝක චුම්බකාකෘතිය 2025 මගින් මෙම නවතම පිහිටීම තහවුරු කරලා තියෙනවා. චුම්බක ද්‍රව්‍ය යනු ස්ථාවර ස්ථානයක් නොවන අතර පෘථිවිය අභ්‍යන්තරයේ පවතින දියර යකඩ සහ නිකල් වල චලනය නිසා මෙම විචලනය සිදු වෙනවා. මේ විදිහට ලෝකයේ උතුර ක්‍රමයෙන් වෙනස් වීම අපිට බලපාන්නේ කොහොමද? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකම් කාන්දම් බලයක් විතරයිනේ කියලා. හැබැයි මතක තියාගන්න මේ කාන්දම් බලය නොතිබුණා නම් අපේ ලෝකය දැනටමත් ජීවය විනාශ වෙලා. ලෝක බෝලය කැරකෙමින් ඉදිරියට ගමන් කරනකොට සූර්යාගෙන් හෝ ඈත විශ්වයෙන් එන ඔක්කොම අහිතකර විකිරණ වලින් ලෝකය ආරක්ෂා කරන්නේ මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය. මේක නැති වුණොත් අපි සූර්යකරණ වලින් පිච්චිලා යන්නත් අපට පිළිකා හැදෙන්නත් පුළුවන්. ඉතින් එහෙම බලපුවාම මේ අපේ ආරක්ෂක පලිහ. මේ චුම්බක ද්‍රව්‍යයේ වෙනස් වීම හුදෙක් විද්‍යාත්මක සිදුවීමක් විතරක් නෙවෙයි. ඒක ගෝලීය නාවික සහ ගුවන් ගමන් ශ්‍රේෂ්ත්‍රයට ඍජුවම බලපාන කරුණක්. ගුවන් යානා, නෞකා, සබ්මැරීන් මෙන්ම අපේ ජංගම දුරකථනවල තියෙන GPS පද්ධති පවා නිවැරදි දිශාව පෙන්වීමට නම් මෙම චුම්බක ආකෘතිය අත්‍යවශ්‍ය වෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ සිදුවන මෙම වෙනස් වීම වලට අනුකූලව දත්ත යාවත්කාලින නොකරොත් නාවික සහ ආරක්ෂක පද්ධතිවල බරපතල දෝෂ ඇතිවිය හැකි බැවින් සෑම වසර 5කට වරක් මෙම දත්ත නිල වශයෙන් යාවත්කාලින කිරීම සිදු කරනවා. පසුගිය දශක කීපය තුළ මෙම ද්‍රවයේ ගමන් කිරීමේ වේගය කැපී පෙනෙන ලෙස වෙනස් වෙලා තියෙනවා. 1990 දශකයේ සිට වසරකට කිලෝමීටර් 60ක් වගේ ඉහළ වේගයකින් සයිබීරියාව දෙසට ඇදිලා ගියපු චුම්බක ද්‍රවය මෑතකදී වසරකට කිලෝමීටර් 35ක් දක්වා තරමක් මන්දගාමී වෙලා කියලා විද්‍යාඥයන් නිරීක්ෂණය කරලා තියෙනවා. මේක ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වේගයේ අඩුවීමක් ලෙස සැලකෙන අතර පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 3000ක් විතර ගැඹුරින් පිහිටි පෘථිවියේ හරයේ සිදුවන සංකීර්ණ ගලා යාමේ ක්‍රියාවලින් මේකට හේතුවක් වෙලා තියෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. චුම්බක ද්‍රව්‍ය මේ විදිහට චලනය වුණාට පෘථිවියේ උතුර සහ දකුණ ද්‍රව සම්පූර්ණයෙන්ම මාරු වීමක් වෙන්න තව සෑහෙන කාලයක් ගත වෙයි. කොහොම වුණත් 2025 නව ආකෘතිය මගින් වඩාත් නිවැරදි දත්ත ලබා දෙන බැවින් අනාගතයේදී වඩාත් ආරක්ෂිත සහ නිවැරදි නාවික මෙහෙයුම් සිදු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට පුළුවන් වෙයි. ඒ නිසා ඔයාගේ ෆෝන් එකේ GPS අප්ඩේට් එකක් එහෙම ආවොත් මතක් කරලා එක කරගන්න. හැබැයි උතුර නම් අද තියෙන උතුර නෙමෙයි වෙනස් උතුරක් වෙලා තියෙයි. ඉතින් මේ ගැන ඔයාට හිතන දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් හැමෝටම මතක් කරනවා. මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න මේ NC Insights Hub.